කෙයා රූටින් එක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මේක තියාගෙන විනාඩි 20ක් ඉන්න. මේක 0. කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? I think මම අද ඔයාලත් එක්ක මගේ hair care routine එක ෂෙයා කරගන්න හිතුවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මුලින්ම මම කරන්නේ oil treatment එකක්. ඉතින් ඒකට මම අරගෙන තියෙන මගේ hair oil එක සහ මම castor oil අරන් තියෙනවා, vitamin E අරන් තියෙනවා. මම මෙතන vitamin E දෙකක් සහ castor oil පොඩි ප්‍රමාණයක් මගේ hair oil එකට එකතු කරලා ඒක හොඳින් mix කරගන්නවා. උඩ තෙල් දාගන්න කලින් මම මෙන්න මේ වගේ wooden පනාවකින් හොඳට කොණ්ඩේ පීර ගන්නවා. තෙල් දාගන්න කලින් මේ වගේ පනාවකින් හොඳට පීර ගන්න එකෙන් අපේ රුධිර ගමනාගමනය වැඩි කරනවා. ඒකෙන් තෙල් අපි දාන තෙල් එක අවශෝෂණය කරගන්න උදව් වෙනවා. ඉතින් ඒ නිසා හොඳට පීර ගන්න මේ වගේ. මම මෙන්න මේක යූස් කරලා තමයි ඔළුවට තෙල් දාගන්නේ. මට මේකෙන් ස්කැල්ප් එකටම තෙල් දාගන්න පුළුවන් නිසා මම මේකෙන් තෙල් දාගන්නේ. තෙල් දාලා මම ගොඩාක් තදින් මසාජ් කරන්නේ නැහැ. ටිකක් මෘදුව මසාජ් කරනවා. සමානව තෙල් හිස් කබලේ ගෑවෙන්න ඕන නිසා. තෙල් දාගෙන ඉවර වුණාට පස්සෙත් මම මේ වගේ මේ පනාවෙන් පීර ගන්නවා. මොකද මේ තෙල් එක සමානව හිස් කබල පුරාම පැතිරෙන්න ඕන නිසා. දාගෙන ඉවරයි දැන් ඔළුවට. මම දැන් තව දෙයක් කරනවා. ටවල් එකක් අරගෙන ඒක උණු වතුරින් පොඟවලා ඒක මම ඔළුවේ බැලගෙන ඉන්නවා විනාඩි 20ක් වගේ දාගත්තා. මේක තියාගෙන විනාඩි 20ක් ඉන්න ඕන. ඊට පස්සේ කොණ්ඩේ හොදලා බේරුණාට පස්සේ මම තව ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒක මම කරන්නේ කොයි වෙලාවකත් මගේ හිස් කබල සහ කොණ්ඩේ පිරිසිදුව තියෙන වෙලාවට විතරයි. ඉතින් මම කොණ්ඩේ සෝදවල වේලගෙන එන්නම්. හරි මම දැන් කොණ්ඩේ වොෂ් කරගෙන ඩ්‍රයි කරගෙන ඇවිත් තියෙන්නේ. මම දැන් මගේ කොණ්ඩේට යූස් කරනවා ඩර්මරෝල් එකක්. මේක 0.5 mm ඩර්මරෝල් එකක්. අපි මේක මේ ස්කැල්ප් එකේ මුදුව අරගෙන යන්න ඕන. ගොඩක් තද කරන්න හොඳ නෑ. මම මේක මෙම කොණ්ඩේ එකම පැත්තකට අරගෙන යන්නේ. මෙහෙම එක තැනක කරන්නේ නැහැ. ඩර්මරෝල් එකක් මේ විදිහට හිස් කබලට පාවිච්චි කරන එකෙන් අපිට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේකෙන් ඔයාලා දැකලා ඇති මේකේ තියෙන චූටි නීඩල්ස්. ඒකෙන් අපේ හිස් කබලේ මේ විදිහට කරනකොට චූටි සිදුරු ඇති කරනවා. ඒකෙන් රුධිර සංසරණය වැඩි කරනවා. ඒ වගේම මේ කෙස් මුල ශක්තිමත් කරනවා. එතකොට කෙස් ගැලවිලා යන එක අවම කරනවා. වගේම මේ කොණ්ඩේ වැවෙන්නත් මේක උදව් වෙනවා. ඉතින් කොණ්ඩේට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක හොඳ විසඳුමක්. මම ඩර්මරෝල් එක යූස් කරලා ඉවරයි දැන්. ඊට පස්සේ මම මගේ hair එකට මෙන්න මේ ordinary එකේ multi peptide hair serum එක යූස් කරනවා. මේ සීරම් එක ඇත්තටම ගොඩක් හොඳයි. මේකෙන් මගේ hair growth එකත් වැඩි වුණා. කොණ්ඩේට healthy look එකක් ආවා. ඒ වගේම කොණ්ඩේ thickness එක වැඩි වුණා. ඉතින් මේක ගොඩක් හොඳ සීරම් එකක් ඇත්තටම. මම හිතන්නේ හැමෝම දන්නවා මේක. සීරම් එක දාලා මේ වගේ පොඩ්ඩක් මම මසාජ් කරනවා. මොකද සීරම් එක හිස් කබල පුරාම ගෑවෙන්න ඕන නිසා. මගේ hair care routine එක මම ওই විදිහට
රෝල් එක නම් මම සතියට එක දවසයි පාවිච්චි කරන්නේ. ඉතින් මට ඔයාලට කියන්න ඕන මට මේකෙන් ගොඩක් ප්‍රතිඵල තිබ්බා. කොණ්ඩේ අනේක නම් මගේ 80ක් විතර මඩ වුණා. මට ඒක නම් මාරම සතුටුයි. ඊට අමතරව මගේ hair growth එකත් පොඩ වැඩිලා තියෙනවා. මම කොණ්ඩේ වවන්න නම් කොහොමද කැමති කෙනෙක් නෙමෙයි. ඒ වගේම hair thickness එක වැඩිලා තියෙනවා. මගේ healthy look එකක් ඇවිත් තියෙනවා කොණ්ඩේට. මං කියන ඔයාලත් කරලා බලන්න. තව දෙයක් කියන්න ඕන සතියෙන් දෙකෙන් නම් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.